මේ සතර දෙනාටම ඉතින් අපේ සෑම දෙනාටම හතර දෙනාටම පිය කෙනෙකුසේ අපේ මේනක මේජ අමරසිංහ මැතිතුන්ට අපේ දොස්තර නවලට ඒ වගේම අපේ අබේපිටියේ ගුරු මාතාවට ඒව චන්ද්‍රිකා ගුරු මාතාවට බොහෝම සෙනෙහසින් මේ සෑම දෙනාටම සමසිතින් ඒ වගේම පුදුමාකාර සමානත්වයකින් මේ කටයුත්ත බොහෝම සෙනෙහසින් තාත්තා කෙනෙක්සේ සියලු දෙනාටම මගේ මේ වචනේ සියලු දෙනා දන්නා මේ කටයුත්ත ඉතාම අලංකාරව සංවිධානය කරගත්තේ අපේ ක්‍රියාත්මකව සේනක සෙනවිරත්න මැතිතුමනි. අපට අවශ්‍ය උපදෙස් දෙමින් අපි සතර දෙනාට මටත් සමග උපදෙස් දෙමින් මේක මෙහෙම කරමු කියමින් සියලු ආකාරයෙන් මේ කටයුත්ත ඉතාම අලංකාරව මාස 3 තිස්සේම එමින් යමින් මේ කටයුතු මේ සතර දෙනා සමග මෙමින් යමින් අවශ්‍ය දෑ සොයමින් බලමින් අන් අය හතර දෙනා ඒක රාශී කරගෙන ඒ මුදල් මදල් ඒක රාශී කරලා මේ වර්ෂ ගණනාවක් ආරම්භ කරන ලද්දාව මේ ගොඩනැගිල්ල නිමා වෙලා තිබුණේම නැහැ විතරතාව. ඒකේ උඩ කොටස සම්පූර්ණ අර අත්වල නිර්මාණය කරලා තිබුණේ. නමුත් ඒක අවසන් කරලා තිබුණේ නැහැ. අපේ සෙනළු පුතණුවන්ගේ බලවත් ඕනකම තිබුණා මේ කටයුතු නිමා කරන්න. තාත්තා දැනුවත් කරලා තව රැකියාවක් කරගෙන ඉන්නේ මේ අම් වෙලොක්කාවගේ දඬුවට. මෙයා සල්ලි නැහැ. තාත්තගේ සල්ලි ගොඩක් වියදම් කරා. නේද? තාත්තා දැනුවත් කළා. අවුරුදු දෙකකට කලින් ඇවිත් මේ ආරාධනාව කළේ සෙනඟ පුතා. තව කුඩා දරුවෙක් වශයෙන් තාත්තා දැනුවත් කරලා අම්මා දැනුවත් කරලා මේ කටයුත්ත ඕනෑකමින් බොහොම ඕනෑකමින් මේක කරන්න ඕනේ කියලා හොයලා බලලා සියලු දේවල් කළා. ඒ පුතා සතියේට දෙසරයක් වෙනවා. ඇවිල්ලා උඩ කොටස් මොනවද කරන්න ඕනේ බලන්නවා. ඇවිල්ලා තාත්තත් එක්ක එනවා. ඇවිල්ලා බලනවා. අනිත් සියලු දෙනාම මේ විදිහට කටයුතු කරපු නිසා තමයි මේ අයුරින් මේ කටයුතු නිමා කරගන්න ලැබුණේ. ඒ නිසා අපි සතුටුපත් වෙමු. තරුණ දරුවෙකුගේ මූලික චේතනාවෙන් තමයි මේවර පස් ආරාධනාව සිද්ධ වුණේ. ඒ නිසා අපේ අනිකුත් හතර දෙනාම ඔවුනොවුන් හඳුනගෙන තිබුණේ නැහැ. නමුත් මා හමුවේදී මේ හතර දෙනාම හඳුනගෙන